කාලේ කොච්චර ගත වෙලා ගියත් කවදාවත් පරණ වෙන්නේ නැති මූවිස් ටීවී සීරීස් ඕන තරම් තියෙනවා. අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහේ මූවි සෙට් එකක් වෙන බ්‍රොන්ටන් කියන මූවි සෙට් එකේ පළවෙනි මූවි එක. මම බලලා තියෙන හොරර් මූවිස් අතරින් ත්‍රාසයේ බීතිය උපරිමයෙන්ම කැටි වුණ හැම තප්පරයක්ම ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කුතුහලයක් එකතු වන මේ මූවි එක තමයි බ්‍රොන්ටන් 2003 කියන මූවි එක. මේ ඉන්නේ ක්‍රිස් ප්ලයන්. මේ පුද්ගලයා මාර්ග තදබදයක් හින්දා තමන්ගේම පාර වෙනස් කරලා කලින් කවදාවත් ගිහිල්ලා නැති පාරක යන්න පෙළඹෙනවා. මේ පාරේ ටිකක් දුර යනකොට අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ක්‍රිස්ට කැලේ සංචාරයකට පැමිණි තවත් කට්ටයක් එක්ක එකතු වෙලා කැලෙන් එළියට යන මගක් හොයනවා. ඒත් එක්ක මේ කැලේ මිනිමස් කන මනෝ විකෘතික තුන්දෙනෙක් මේ අයගේ එකින් එක අමරලා දාන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරින් කවුරු හරි බේරුණාද කැලෙන් එළියට ආවාද කියන ප්‍රශ්නයත් එක්කම සුපිරිම ගණේ අවසානයක් තියෙන මේ මූවි එකේ අපි යමු කතාව පැත්තට. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ කඳු නගින කපල් එකක්. මේ කපල් එකේ කොල්ල කඳ උඩටම නගිනවා. ඊට පස්සේ මේ කෙල්ල කඳ උඩට භාගයක් නැගලා ඉවර වෙලා කඳ උඩට එන මටත් උදව් කරන්න කියලා කෑ ගහනවා. හැබැයි ඊට පස්සේ වෙන්නේ මේ ගෑල්ලම හිතුවේවත් නැති දෙයක්. ඒ තමයි අර කඳ උඩට නැග්ග මෙයාගේ කොල්ලව කවුද මරලා දාලා මල සිරුර පල්ලයට විසි කරලා දාන එක. ඒත් එක්ක මෙයාට තේරෙනවා කඳ උඩ මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙනවා කියන එක. ඉක්මනින්ම මෙයා තමන්ගේ ලණුව කපලා දානවා. ඒත් එක්ක මෙයා බිමට ඇදගෙන වැටෙනවා. හැබැයි ඕන්න මේ කෙල්ලට නම් ලොකු ආබාධයක් නැහැ. මොකද මෙයා කන්දේ ලොකු උසක් මේ වෙනකොට නැගලා තිබුණේ නැහැ. පල්ලෙහාට වඩගම මෙයා දකින්නේ භයානක විදියට මරලා දාපු මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ මල සිරුර. ඒත් එක්ක මෙයා දකිනවා කවුද කට්ටියක් මෙයාලා පිටිපස්සෙන් පන්නන බව. ඒත් එක්කම ඉක්මනින් මේ කෙල්ල නැගිටලා තමන් ආපු වාහනේ දිහාවට දුවන්න පටන් ගන්නවා. හැබැයි වාහනේ පෙනි තිබුණොත් මේ කෙල්ලට වාහනේට නම් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පාර හරහා ඇදලා තිබ්බ කටු කම්බියක පැටලිලා මෙයා බිමට වැටෙනවා. ඒත් එක්කම කවුරු හරි මෙයාව ඇදලා ගන්න විදිය මේ විදියට අපිට බලන්න පුළුවන්. ඔන්න සීන් එක උතනින් කට් වෙනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න මිසින් කියන ප්‍රවෘත්තිය පත්තරවල මේ විදියට පළ වෙලා තියෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ දකුණු වර්ජිනියා වල වෙන සිදුවීමක්. මං කලින් කිව්වා වගේ මේ ඉන්නේ ක්‍රිස් ප්ලයන්. මෙයා රෑ 4 දින සම්මුඛ පරීක්ෂණයට යන එක්තරා ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් තමයි ඉන්නේ. මෙයා දකිනවා ඉස්සරහා ලොකු මාර්ග තදබදයක් තිබෙන බව. මෙයා වාහනේ නවත්තලා පොඩ්ඩක් හොයලා බලනවා ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. මෙයා දකිනවා ට්‍රක් එකක් ඉස්සරහා පෙරලිලා. ඉතින් මේ අනතුර හින්දා තමයි ඇත්තට මේ මාර්ග තදබදය ඇති වෙලා තියෙන්නේ. දැන් මෙයාට වෙලාවට සම්මුඛ පරීක්ෂණයට යන්න ඕන නිසා ආපහු මෙයා කාර් එක හරවගෙන ආපු පැත්තටම යන්න පටන් ගන්නවා. මෙයා මේ පාරේ සුළු දුරක් යනකොට දකිනවා ලොකු ගෑස් ස්ටේෂන් එකක්. මෙයා මේකට යන්නේ දුරකථනයක් හොයාගෙන. මොකද දැන් මෙයාට මේකට එන්න ටිකක් පරක් වෙනවා කියන එක මෙයාට දැනුම් දෙන්න ඕනේ. අවසනාවකට මේ ගෑස් ස්ටේෂන් එකේ තියෙන එකම දුරකථනයත් වැඩ කරන්නේ නැහැ. මොකද මේ පළාතට හරියට සිග්නල් ලහු වෙන්නේ නැහැ. ඔන්න ගෑස් ස්ටේෂන් එකේ එක කොටසක මෙයා දකිනවා සිතියමක්. මේක තියෙනවා එක්තරා පාරක් කඩිරි වලින් ඇඳලා දාපු. මේක ඇත්තටම ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙනවා. මේ ගෑස් ස්ටේෂන් එකේ ඉන්න නාකි මිනිස්සෙක් මෙයා මේ පාර ගැන මේ මිනිස්සයාගෙන් අහනවා. හැබැයි මෙයා නම් මේ ගැන ලොකු විස්තරයක් ක්‍රිස්ට කියන්නේ නැහැ. දැන් ක්‍රිස් ආපහු කාර් එකත් හරවගෙන මේ කඩිරි වලින් ඇඳලා තිබ්බ පාර දිගේ ඉස්සරහටම ගමන් කරන්න පටන් ගන්නවා. ඔන්න මේ පාර දිගේ ඉස්සරහට යනකොට පාරයිනේ මරලා දාලා හිටපු මේ ගෝනෙක් දිහා බලන්න ගිහිල්ලා මෙයාගේ කාර් එක ඉස්සරහා වංගුවේ නවත්තලා තිබෙ මෙන්න මේ කාර් එකේ හැප්පෙනවා. ඔන්න දැන් කාර් දෙකටම නම් හොදටම ඩැමේජ්. හැබැයි ක්‍රිස්ටයි පාරේ නවත්තලා තිබ්බ කාර් එකේ මේ ආපු සෙට් එකට එන්න මුකුත් ආබාධයක් නැහැ. කාර් දෙක හැප්පෙනවත් එක්කම අනිත් කාර් එකේ ආපු සෙට් එක දුවගෙන එනවා. ක්‍රිස්ට තුවාලද බලන්න. දැන් අතන මෙතන වෙලා තියෙන ඉස්සරහා කාර් එක පාරේ නවත්තලා තිබිලා තියෙන නිකන් නෙවෙයි. කවුරු හරි හිතාමතාම කටු කම්බියක් ගහක ගැට ගහලා පාරට දාලා තියෙනවා. ඒ නිසා වාහනේ හුලං ගිහලා තමයි මෙතන නවත්තලා තියෙන්නේ කියලා මේ සෙට් එකේ ක්‍රිස්ට කියනවා. ඉතින් මම ඔයාලට මුලින්ම හඳුන්වලා දීලා ඉන්නම් මේ අනිත් කාර් එකේ ආපු සෙට් එකයි කවුද කියලා. මේ ඉන්නේ ජෙසි. මෙයා කාර්ලි. මේ ඉන්නේ ස්කොට්. මේ දෙන්න විවාහයේ විසගෙන ඉන්න කපල් එකක්. මේ ඉන්නේ එවන්. මේත් එක්ක මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ෆ්‍රැන්සි. ඉතින් දැන් මේ දෙගොල්ලම අමාරුවේ වැටලා ඉන්නේ. දැන් මෙයාට කාගෙන් හරි උදව්වක් ඕනේ. ඒ හින්දා ක්‍රිස් එක්ක මේ සෙට් එකේ ජෙසි, කාර්ලි, ඒ වගේම ස්කොට් කියන එක්කෙනත් යනවා. දුරකථනයක් හොයාගෙන කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න. දැන් කාර් එක ළඟ ඉතුරු වෙන්නේ එවන් එක්ක ෆ්‍රැන්සින් කියන දෙන්න විතරයි. ස්කොට් කියනවා අපි ආවේ විනෝද වෙන්න. ඒත් දැන් නම් අපි අතරමං වෙලා වගේ කියලා තමයි හිතෙන්නේ. යන ගම ක්‍රිස්ට කියනවා. ඒත් එකම ක්‍රිස් කියනවා ගෑස් ස්ටේෂන් එකේ සිටියමක තමයි මේ පාර තිබ්බේ. ඒකයි මම මේ පාර දිගේ ආවේ. මම දුරකථනයක් හොයාගන්න උපරිම උත්සාහයක් දරුවා. නමුත් තිබ්බ එකම දුරකථනයත් වැඩ කරන්නේ නැහැ කියන එක මෙයා ස්කොට්ට කියනවා. මෙයාලා ටික මේ විදිහට ඉස්සරහට යද්දි දකිනවා ලේනෙක් මැරලා ඉන්නවා. හැබැයි ක්‍රිස් කියනවා මේ මැරලින්නේ ලේනෙක් නෙවෙයි මුගටියෙක්. මම වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මුන් කපලා තමයි පර්යේෂණ කළේ කියන එක ක්‍රිස් කියනවා. ඔන්න කට්ටියත් එක්කම ඉස්සරහට යද්දි මෙයාලා දකිනවා කවුරු හරි ටයර් එකක් පුච්චලා දාලා තියෙනවා. මෙයාලා කවුරු හරි ඉන්නවද කියලා බලන්න කීප සැරයක් කතා කරත් ඔන්න කිසිම කෙනෙක් නම් පේන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ මෙයාලා ආයෙත් ඉස්සරහට ගමන් කරන්න පටන් ගන්නවා.
ඒත් එක්කම ඔන්න අපිට පෙන්නනවා කාර් දෙක ළඟ නැවතිච්ච කපල් එක මෙතන කාර් දෙකම අවසල කන්න මොන හරි තියෙනවද කියලා බලනවා. හැබැයි කිසිම දෙයක් මෙයාලට හම්බ වෙන්නේ නැහැ. මොකද කැම තිබිච්ච බෑග් එකත් උදව් ඉල්ලන්න ගියපු සෙට් එක ළඟ. ටික වෙලාවට පස්සේ එකපාරටම එවන් අතුරුදහන් වෙනවා. එවන් දැන් නැති බව තේරෙන ෆ්‍රැන්සින් ඉක්මනින්ම එයාව හොයන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙයා දකිනවා එවන්ගේ සපත්තුව කැලේයිනේ දාලා තියෙනවා. මෙයා සපත්තුව අරගෙන බලනකොට එකපාරටම මෙයා දකිනවා එවන්ගේ කන කවුද එතන කපලා දාලා තියෙන විදිහ. හොඳට බලන ෆ්‍රැන්සින් පිටිපස්සට කකුල තියෙනවත් එක්කම කවුද මෙයාවත් භයානක විදියට මරලා දානවා අපිට පෙන්නනවා. හැබැයි මෙයාලා මේ විදිහට මැරුවේ කවුද කියන එක නම් මොන්න තාම අපිට හරියටම පෙන්වන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ අර උදව් ඉල්ලන්න ගිය සෙට් එකේ ස්කොට් සහ මේ කාර්ලි කියන කපල් එක. මෙයාලා කතා කර කර ඉස්සරහට යද්දි එකපාරටම කාර්ලි අතුරුදහන්. හොඳටම බය වෙලා ස්කොට් මේ කෙල්ලව හොයන්න පටන් ගන්නවා. ඒත් එක්කම එකපාරටම හැංගිලා හිටපු කාර්ලි පිටිපස්සෙන් ස්කොට්ගේ ඇඟට පැනලා මෙයාව බය කරනවා. කාර්ලි මේ වැඩේ කරන්නේ නැත්නම් විහිළුවට ඒ වුණාට ස්කොට් නම් මේ වැඩෙන් හොඳටම බය වෙනවා. ඔන්න කොහොම හරි දැන් කට්ටියම ඉස්සරහට යනවා. හැබැයි මෙයාලා කායෙන් හරි උදව්වක් ඉල්ලන්න හිතාගෙන ඉස්සරහට ගියත් කිසිම කෙනෙක් මෙයාලට මේ වෙනකන් හම්බුනේ නැහැනේ. ඔන්න ටික දුරක් අර ගෑස් ස්ටේෂන් එකේ තිබ්බ මැප් එකේ මතකෙන් මෙයාලා ඉස්සරහට යන ක්‍රිස්ටයි අනෙක් තුන් දෙනාටයි මෙයාලට හම්බ වෙනවා වාහන ගොඩක් ගාල් කරලා තියෙන මෙන්න මේ වගේ පරණ පාළු ගතියට පෙන්න මෙන්න මේ වගේ ගෙයක්. ඔන්න මෙයාලා කට්ටිය කවුරු හරි ඇතුලේ ඉන්නවද කී කෑ ගහ අහනවා. ඒත් කිසිම කෙනෙක්ගේ කටහඬක්වත් කිසිම දෙයක් නැහැ. ඔන්න ක්‍රිස් මේ ගෙදර දොර අරගෙන ඇතුළට යන්න හදනවා. නමුත් අනිත් අය නම් මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. අනුන්ගේ ගෙදරකට අපිට බලෙන් යන්න බෑ කියන එක අනිත් අය කියනවා. ඒ දැන් ක්‍රිස් කියනවා අපි හැමෝම අමාරුවෙන් වැටලා ඉන්නේ මේ වෙලාවේ. ඉතින් අපිට කාට හරි උදව්වක් ඉල්ල ගන්න නම් අපිට දුරකථනයක් අත්‍යවශ්‍යයි. ඔයාලට කැමති නම් එළියේ ඉන්න මම ගිහින් බලන්නම් කියලා මෙයා ඇතුළට යනවා. දැන් ඉතින් මෙයාලට ඇතුළට ගිහිල්ලා දුරකථනයක් හොයනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. ඉතින් අකමැත්තෙන් වුණත් දැන් කට්ටියටම ගේ ඇතුළට යන්න සිද්ධ වෙනවා. මෙයාලට තේරෙනවා මේ පාළු ගෙදර කවුරු හරි ජීවත් වෙනවා කියලා. මොකද මේකේ ජෙනරේටරයක් පව ඔන් කරලා තියෙන්නේ. ඒ වගේම පරණ මාල, සෙල්ලම් බඩු වගේ ගොඩක් දේවල් ගොඩ ගහලා තියෙනවා මේ ගේ ඇතුලේ. පේන විදිහට හොරකම් කරපුවා වෙන්නේ නැති කියලා තමයි මෙයාලට හිතෙන්නේ. ඔන්න ඊළඟට ස්කොට් කියන මම අහලා තියෙනවා කැලෑවක ජීවත් වෙනවා කියලා මානසික විකෘති පුද්ගලයෝ කීප දෙනෙක් මේ ගෙදර එයාලගේ වෙන්නත් පුළුවන් කියලා කියනකොට කාර්ල් ස්කොට්ගේ කට වහන්න උත්සාහ කරනවා. ඔන්න මේ අතර මේ කට්ටිය මේ ගෙදර තියෙන අමුතු බාලු ගතිය හින්දාමද කොහෙද ටිකක් මේකේ තියෙන දේවල් ඇදලා බලනවා. ක්‍රිස් ගිහලා ෆ්‍රිජ් එක ඇරලා බලනවා. ඒකේ සම්පූර්ණයෙන් පුර වෙලා තියෙන්නේ මස් විතරයි. ඒත් එක්ක මෙයාලා දකිනවා ලොකු කම්බි උගුල් කීපයක්. ඒ වගේම බාත් ටබ් එක දාලා තියෙන මිනිස්සෙක්ගේ අතක කොටසක්. දැන් මෙයාට මේක තේරෙනවා මේ ගෙදර මොකක් හරි භයානක මිනිස්සු ටිකක් ජීවත් වෙන්න තැනක් කියන එක. මේක ඇති දුරකථනයක් නැහැ කියලා. ඉක්මනින්ම අපි මේ ගෙදරින් එළියට යමු. අපිට තවදුරටත් මේ විනාඩියක්වත් ඉන්න සුදුසුසැනක් නෙවෙයි කියලා ඔක්කොම ඉක්මනින් ඉස්සරහා පැත්ත දොර පැත්තට දුවන්න පටන් ගන්නවා. හැබැයි දැන් මෙයාලා හොඳටම පරක්කු වැඩි. මොකද අර මේ ජීවත් වෙන මිනිමස් කන මනෝවිකෘතික සෙට් එක උන්ගේ වාහනේ මේ ගෙදර පැත්තට එන ගමන් තමයි ඉන්නේ. මුන් නිකන් නෙවෙයි වාහනේ එන්නේ. මෙයාලා ආපු කාර් දෙකත් එකට අමුණගෙන තමයි එන්නේ කියන එක මෙයාලා ජනේලෙන් දකිනවා. මෙයාලා ඉස්සරහා දොර පැත්තෙන් යන්න පරක්කු වැඩි නිසා පස්සා දොර පැත්තට මෙයාලා දුවනවා. ගෙදර පිටිපස්සෙන් හරි පැන ගන්න පුළුවන් කියලා හිතාගෙන ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම පිටිපස්සේ දොර වහලායි තියෙන්නේ. දැන් කට්ටියම ගේ ඇතුලේ කොටු වෙලා. ඉක්මනින්ම ක්‍රිස් සහ ජෙසි මේ ගේ ඇතුලේ තියෙන ඇඳක් යටට රිංග ගන්නවා. අනෙත් දෙන්නත් ගේ ඇතුලේම තැනක හැංගෙනවා. ඔන්න ඊට පස්සේ මේ මනෝවිකෘතිකය දොර අරගෙන ගේ ඇතුළට ඇවිල්ලා මේ සෙට් එකේ කාර් එක ළඟ නැවතුන කපල් එකෙන් භයානක විදියට මරලා දාපු ෆ්‍රැන්සින්ගේ මලසිරුරගෙන බිමට දානවා. ඇඳයට හැංගිලා ඉන්න මේ දෙන්න මේ සේරම බලාගෙන හිටියා. තමන්ගේ යාළුවා මේ විදියට මරලා දාලා තිනවා දැක්කත් අමාරුවෙන් හරි කට තද කරගෙන ඉන්න මෙයාලට සිද්ධ වෙනවා. මොකද නැත්තම් මෙයාට අත් දෙන්නේ මේ ඉරණමම තමයි. ඔන්න ටික වෙලාවක් යද්දි එක විකෘතිකෙක් මේ ෆ්‍රැන්සින්ගේ සිරුර කෑලි කෑලි වලට කපන්න පටන් ගන්නවා. ඉතින් මේ බ්‍රොන්ක්ටන් සීරීස් එකේ හැදිලා තියෙන ප්‍රධාන වශයෙන්ම මිනිමස් කන මනෝ විකෘතිකයෝ තුන්දෙනෙක් වටා. මම මුලින්ම වාට ඒ තුන්දෙනා හඳුන්වලා දීලා ඉන්නම්. පළවෙනි කෙනා තමයි ට්‍රී ෆින්ගර්. මෙයාට තියෙන්නේ අතේ ඇඟිලි 3යි. මේ සෙට් එකෙන් වැඩ්ඩා. ඒ වගේම මොලකාරයා තමයි මේ ට්‍රී ෆින්ගර්. ඊළඟ එක්කෙනා තමයි වන්නයි. මෙයාට තියෙන්නේ එක ඇහැයි. අනෙත් ඇහැ මෙයාම තමයි ඉතින් කාලා තියෙන්නේ. තුන්වෙනියා තමයි සෝටූත්. වැදගත්ම දේ තමයි මෙයාලා මනෝ විකෘති. ඒ වගේම වේදනාවක් දැනෙන්නේ නැහැ. ඔන්න ෆ්‍රැන්සින්ගේ සිරුර කපලා දාලා ඉවර වෙලා මේ විකෘතිකව සෙට් එක නිදා ගන්නවා. දැන් ඇත්තටම අපේ කට්ටියන්ට පැනලා යන්න තියෙන හොඳම chance එක සහ හොඳම වෙලාව තමයි මේක. මේ වෙලාවේ ප්‍රොජෙනර් ගන් ක්‍රිස් සහ ජෙසි හිමීට යාලා හැංගිලා හිටපු ඇඳ යටින් එළියට එනවා. ඒත් එක්කම ස්කොට් එක්ක කාර්ලි හැංගිලා තියෙන්නේ මේ ගේ ඇතුළේ තිබ්බ දොරක් පිටිපස්සේ. දැන් යාලා ඉක්මනටම එළියට එනවා. ක්‍රිස් හිමීට ඉස්සරහා දොර ඇරලා කට්ටියම එළියට පැන ගන්න තමයි හදන්නේ. හැබැයි හිතපු තරම ඇත්තටම වැඩේ ලේසි නැහැ. මොකද මේ දොර ඇරෙනකොට වගේම වැහෙනකොට සද්දයක් වෙන විදියට ලොකු ස්ප්‍රින්ට් එකක් හයි කරලා තියෙන්නේ.
ක්‍රිස් දොර අරිනවත් එක්කම සද්දෙන එක නවත්ත ගන්න මෙයා ස්ක්‍රීන් එක අතින් තද කර ගන්නවා. එහෙම තද කරගෙන අනිත් තුන් දෙනා හිමියට ගිය ඇතුලෙන් එළියට යවනවා. ස්ක්‍රීන් එකට අත කැපිලා ක්‍රිස්ගේ අතින් ලේ ගලනවා. හැබැයි මුන්ට අහුනොත් විඳින වේදනාව එක බලද්දි මේක ඇත්තට මොකක්ද නේද? ඔන්න ක්‍රිස් ස්ප්‍රින් එක ඇතෑරලා එළියට යනකොටම මේ ඇඳ උඩ නිදාගෙන හිටපු එක විකෘතිකෙක් මේක දකිනවා. ඉක්මනින්ම ක්‍රිස්යි කට්ටිය එහා පැත්තේ තියෙන කන්ද පැත්තට දුවන්න පටන් ගන්නවා. හැබැයි විකෘතික සෙට් එක මෙයාලගේ පස්සෙන් පන්නන්න නැතුව උන්ගේ වාහනේ නැගලා පාර දිගේ මෙයාලව දඩයම් කරන්න යනවා. මෙයාලා කඳුරට ගියාම දකිනවා මෙතෙන්ට ගෙනල්ලා දාලා තියෙන මිනිස්සුන්ගේ වාහන දහස් ගණනක්. ඊට පස්සේ අපේ කට්ටිය ඒ වාහන පැත්තට ආපහු දුවන්න පටන් ගන්නවා. මෙයාට පැනලා යන්න එක වාහනයක හරි යතුරු තියනවද බලන්න. හැබැයි අවාසනාවකට එක වාහනයකවත් යතුරු නැහැ. මෙයාලට පුදුමයි මෙච්චරක් මිනිස්සු මුන්ට ඇත්තටම බිලි වුණාද කියන එක දකිනකොටත්. ඉතින් වාහනවල යතුරු හොයා ඉන්න අපේ සෙට් එක දකිනවා මේ හතර දෙනා හොයාගෙන පාර දිගේ ගිහපු අපේ විකෘතික සෙට් එක උන්ගේ වාහනේ ආපහු මේ පැත්තට එන බව. ඉක්මනින්ම අපේ අය එතන තිබ්බ වාහනයක් ළඟ හැංගෙනවා. දැන් විකෘතික සෙට් එක මෙතෙන්ට ඇවිල්ලා වාහනේ නවත්තලා කට්ටිය හැමතැනම පීර හොයන්න පටන් අරගෙනයි තියෙන්නේ. ස්කොට් කියනවා මෙතන අපිට මුන්ගෙන් බේරිලා පැනලා යන්න තියෙන එකම වාහනේ තමයි උන්ගේ වාහනේ. ඒ නිසා කවුරු හරි උන්ගේ අවධානය වෙන පැත්තකට හරවලා අනිත් අය වාහනේ තරම් පැනලා යමු කියන එක කියනවා. මේ වැඩේට හැමෝම එකඟ වෙන වෙන කිසිම විසඳුමක් නැහැ. ඔන්න විකෘතිකයන්ගේ අවධානය වෙන පැත්තකට යවන්න ඉදිරිපත් වෙන්නේ අපේ ක්‍රිස්. ක්‍රිස් කෑ ගහගෙන එක පැත්තකට දුවනවා. ඒත් එක්ක විකෘතිකයේ අතේ තිබිච්ච තුවක්කුගේ ක්‍රිස්ට වෙඩි තියලා දානවා. ඒක වදින්නේ ක්‍රිස්ගේ කකුලට. ඔන්න ස්කොට් කෑ ගහගෙන අනිත් පැත්තට දුවන්න පටන් ගන්නවා. විකෘතික ස්කොට්ගේ පස්සෙන් තමයි පන්නන්නේ. මොකද දැන් උන් දන්නවා ක්‍රිස්ගේ කකුලට කොහොමත් වෙඩි වැදිලා එයාට හයියෙන් දුවන්න බෑ කියන එක. ඔන්න ස්කොට් කැලේ පැතුලට දුවනවත් එක්කම ඉක්මනින් වෙඩි වැදිච්ච ක්‍රිස්වත් අරගෙන මේ කෙල්ලෝ දෙන උන්ගේ වාහනයට නැගලා පැනලා යන්න හිතාගෙන දොර අරිනවා. දොර අරිනවත් එක්කම වැටෙන්නේ මරලා දාපු එවන්ගේ මලසිරුර. අමාරුවෙන් වුණත් මලසිරුර බිමට දාලා තුන්දෙනා විකෘතිකයන්ගේ වාහනේ නැගලා ඉස්සරහට යනවා. මං කිව්වා වගේම 3 finger කියලා කියන්නේ මේ විකෘතිකයන්ගේ වැඩකාරයා. ඌ ඉක්මනට මෙයාලා අරගෙන යන වාහනේ පිටිපස්සේ කොක්කක එල්ලෙනවා. හැබැයි මේ වැඩේ හරියන්නේ නැහැ. මොකද ජෙසි මේ වෙනකොටත් හයියෙන් මේ වාහනේ ඉස්සරහට පදවගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න මෙයාලා දකින්නවා කැලෑ පැත්තේ මෙයාලා යන වාහනේ දිහාවට ස්කොට් දුවගෙන එන විදිහ. හැබැයි අවාසනාවකට ස්කොට්ටත් මේ වාහනේට නගින්න වෙන්නේ නැහැ. මොකද වාහනේ පෙනිපෙනීම විකෘතිකයෙක් ඊතල තුනකින් විදලා ස්කොට්වත් මාරලා දානවා. දැන් අපේ කට්ටියගෙන් ඉතුරු මේ තුන්දෙනා විතරයි. ඒත් එක්කම අර විකෘතිකයෙක් ඊතලයකින් යන වාහනේ වීදුරුව කඩලා දානවා. දැන් ඉතින් අමාරුවෙන් වුණත් හිතේ වේදනාවෙන් වුණත් මෙයාලට ඉස්සරහට යන්න වෙනව ඇරෙන්න කිසිම විසඳුමක් නැහැ. කිසි වාහනේ පදවගෙන හැඬු කඳුලින් ඉස්සරහට යනවා. ඕන ක්‍රිස් මැප් එකේ දැකපු විදිහට වගේම ඒ මතකෙන් පාර දිගේ ඉස්සරහට මේ වාහනේ පදවගෙන යනවා. ඕන ටික දුරක් මේ වාහනේ පදවගෙන යද්දී මඩවලක මේ වාහනේ එරෙනවා. දැන් වාහනේ ඉස්සරහට යන්නත් බෑ පිටිපස්සට ගන්නත් බෑ. ඔන්න මෙයාලා මේ වාහනේ මෙතන දාලා පයින් ඉස්සරහට යන්න තීරණය කරනවා. ඕන දැන් ඇත්තටම දැන් හොඳටම හවස් වෙලා. ඔන්න දැන් ක්‍රිස් කැලේ තිබ්බ ලොකු ලීයක් ඇදලා ගන්නවා ආධාරකයක් හැටියට. මොකද ක්‍රිස්ගේ කකුලට වෙඩි වැදිලානේ. ඒ නිසා ඇත්තටම මෙයාට ටිකක් ඇවිදින්න අමාරුයි. ඔන්න දැන් කට්ටිය ඉස්සරහට පයින් ඇවිදගෙන යනවා. ඔන්න කට්ටියම ටිකක් මහන්සියි කියලා විවේක ගන්න එක තැනක නැවතෙනවා. මෙයාලා දකිනවා එතන එහා පැත්තේ තියෙන ලොකු නිරීක්ෂණ කුළුණක්. තුන්දෙනා දුරකථනයක් හරි පණිවිඩයක් දෙන්න යම් ක්‍රමයක් හරි තියෙනවද බලන්න මේ නිරීක්ෂණ කුළුණ උඩට නගින්න පටන් ගන්නවා. අපේ කට්ටිය නිරීක්ෂණ කුළුණ නැගලා ජනේලෙන් බලද්දී පාරක් නගරයක් ජනවාසයක් තියා මිනිස්සු ඉන්න බවට සේයාවක්වත් නම් පේන්නේ නැහැ. බැලු අත ඈතට පේන්නේ ඝන කැලෑම විතරයි. ඔන්න ටිකෙන් ටික අඳුර වැටෙන්නත් පටන් අරන්. දැන් මෙයාලා නිරීක්ෂණ කුළුණේ තියෙන දේවල් එකින් එක සෝදිසි කරන්න පටන් ගන්නවා. මුලින්ම මෙයාලට හම්බ වෙන්නේ ප්‍රථම ආධාර පෙට්ටියක්. ඒ වගේම පරණ ටෝච් එකක්. මේ දේවල් වෙඩි වැදලා ඉන්න තුවාල වෙලා ඉන්න ක්‍රිස්ට කොයිතරම් වටිනවද කියන එක මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ක්‍රිස්ුයි ජෙසි එකතු වෙලා ක්‍රිස්ගේ කකුලට බෙහෙත් දාන අතරේ කාර්ලි හොයාගන්නවා පරණ රේඩියෝ එකක්. ඔන්න ඉතින් පරණ රේඩියෝ එකක් වුණත් වෙලාවේ හැටියට හොඳයිනේ. ඉතින් මේ පරණ රේඩියෝ එක ඔන් කරලා තියෙන සංඛ්‍යාතෙම තියෙන්න ඇරලා හෙලෝ කාට හරි අපිව ඇහෙනවද? කරුණාකරලා අපිට උදව් කරන්න කියලා පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. නමුත් රේඩියෝ එක පැත්තෙන් නම් ඔන්න තාම ප්‍රතිචාරයක් නැහැ. ඔන්න මේ අතරේ අර විකෘති පෙනුමක් තියෙන කැනිමල් සහෝදරයෝ තුන්දෙනා පන්දම් දැල්ලාගෙන මුළු කැලේම පුරාම අපේ කට්ටිය හොයන ගමන් තමයි ඉන්නේ. ක්‍රිස් දකින්න උන් ටික නිරීක්ෂණ කුළුණ පැත්තට එන බව. ඔන්න ඉක්මනින්ම ක්‍රිස් ටෝච් එක එහෙම නිමලා දාලා අනෙක් දෙන්නත් එක්ක නිරීක්ෂණ කුළුණ එක තැනක හැංගෙනවා. විකෘති කොටක නිරීක්ෂණ කුළුණ පහු කරනවත් එක්කම ප්‍රධාන පාලක මැදිරියෙන් රේඩියෝ කරා මෙයාට කතා කරන ලොකු ශබ්දයක් එක්ක මේ කතා කරන දේවල් ඇහෙන්නේ අපේ තුන්දෙනාට විතරක් නෙවෙයි විකෘතිකයන්ටත් එක්කමයි. විකෘතිකයෝ දැන් දන්නවා තුන්දෙනා මේ නිරීක්ෂණ කුළුණ උඩ කියලා.
ඔන්න දැන් විකෘතිකයෝ ටික මෙයාලා ඉන්න කුළුණුට නගින්න පටන් ගන්නවා. ඒත් එකම කොහොම හරි මෙයාලා ප්‍රධාන පාලක මැදිරියට පණිවිඩයක් දෙනවා. අපි ඉන්නේ බෙයා කියන කඳු මුදුනේ නැගෙනහිර පැත්තට වෙන්න නිරීක්ෂණ කුළුණක් උඩ මිනිස්සු වගේක් අපිව මරන්න එනවා. අපිව කරුණාකරලා බේර ගන්න කියලා. ඔන්න විකෘතිකයයි නිරීක්ෂණ කුළුණ උඩටම නැගලා කුළුණේ දොර අරගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඔන්න ඒ වෙලාවේදී විකෘතිකය ඇතුළට අත තියනවත් එක්කම අතට පහර දීලා ඌ ඇතුළට එන එක වළක්වලා දාන්න මෙයාට පුළුවන් වෙනවා. පස්සේ කුළුණ ඇතුළේ තිබ්බ ලොකු පෙට්ටියක් තල්ලු කරලා මේක ඇතුළට එන්න තියෙන එකම දොර වහලා දානවා. දැන් උන්ට ඇතුළට එන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ හින්දා උන් ආයෙත් පල්ලෙහාට වහින්න පටන් ගන්නවා. දැන් උන් පල්ලෙහාට බහැලා නිකන් ඉන්නෙත් නැහැ. කුළුණට ගිනි තියලා දානවා. දැන් මේ තුන් දෙනාට තියෙන එකම විසඳුම් දෙකයි. එක්ක පිච්චිලා මැරෙන එක නැත්නම් පැනලා මැරෙන එක. මේ වෙලාවේ කාර්ලි පිච්චිලා මැරෙනවට වඩා පැනලා මැරෙන එක හොඳයි කියලා හිතලා ප්‍රථමාධාර පෙට්ටිය අරගෙන නිරීක්ෂණ කුළුණේ ජනේලේ කඩලා දානවා. දැන් ඇත්තට මෙයාලට බේරෙන්න තියෙන එකම ක්‍රමය මේකම තමයි. මේ නිරීක්ෂණ කුළුණ අඩි 20ක් වගේ ලොකු උසක් වුණාට ඵලය සම්පූර්ණයෙන්ම තියෙන ලොකු රූස ගස්. ඒ නිසා අපි පහළට වැටෙනකොට අතුවල අපි රැඳේ කියලා ක්‍රිස් කියනවා. දැන් මෙයාලට හිත ඉන්නවත් වෙලාවක් ඇත්තටම නැහැ. මොකද ගින්න සම්පූර්ණයෙන්ම නිරීක්ෂණ කුළුණ උඩටම ඇවිත්. මුලින්ම ක්‍රිස් ගහක් උඩට පනිනවා. මෙයා ගහේ යත්තක රැඳෙනවා. මේ විදිහට අනිත් දෙන්නත් එක්කෙනා ගානේ ගහට පනිනවා. ඉතින් තුන් දෙනාම ගහේ අතුවල රැඳෙනවා. මෙයාලා කොහොම හරි මෙතනින් නම් බේරුණා. දැන් තුන් දෙනා මෙතනින් බේරුණාට මෙයාලා මේ ගහට පැනලා කියන එක විකෘතිකයෝ දකිනවා. උන්ගේ එක මේ වෙනකොටත් ගහට නගින්න පටන් අරගෙන තමයි තියෙන්නේ මුන්ව අල්ලගන්න. ඔන්න කොහොම හරි ජෙසි අත්ත දිගේ අනිත් අත්තට මාරු වෙනවා. හැබැයි කාර්ලි අත්ත දිගේ මාරු වෙන්න හදනකොටම 3 ෆින්ගර් පොරවක් අරගෙන ගහට නැගලා පිටිපස්සෙන් ඇවිත් එකපාරින්ම පොරවෙන් ගහලා කාර්ලිව මරලා දානවා. ඔන්න ඒ වෙලාවේ ක්‍රිස් ජෙසිගේ කට හයියෙන් තද කරලා අල්ල ගන්නවා. මොකද ජෙසි මේ සිදුවීමත් එක්ක කෑ ගහන එක නවත්ත ගන්න. දැන් අපි කට්ටියගෙන් ඉතුරු දෙන්නයි. අනිත් ඔක්කොම මුන් ටික මේ වෙනකොටත් මරලා දාලා ඉවරයි. ඔන්න දැන් 3 ෆින්ගර් ගහ උඩ ඉන්න මේ දෙන්නව දැනටම දැකලා තියෙන්නේ. ක්‍රිස්ට මේ වෙලාවේ මුගෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් මතක් වෙනවා. ජෙසිවා මේ අත්ත ඇදලා අල්ල ගන්න. මම මේ පැත්තට අරගෙන එන්නම්. ඔයා එතකොට මම නැමෙනවත් එක්ක මේ අත අතාරින්න කියලා ක්‍රිස් කියනවා. හැබැයි ජෙසි නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද දැනටමත් ක්‍රිස් කකුලට වෙඩි වැදිලා හින්දා ඔයාට හයියෙන් දුවන්න බෑ. ඒ නිසා ඔයා මේ අත අල්ලගන්න ක්‍රිස් මට හයියෙන් දුවන්න පුළුවන්. මම ඌ අත දිගේ අරගෙන එන්නම් මේ පැත්තට. ඔයා ඊට පස්සේ මේ අත අතාරින්න කියලා ජෙසි කියනවා. මේ වැඩේට දෙන්නම කැමති වෙනවා. ඔන්න ජෙසි අත දිගේ කෑ ගහගෙන ගිහිල්ලා 3 ෆින්ගර් මේ පැත්තට ගන්නවා. 3 ෆින්ගර් ජෙසි ළඟට අත දිගේ එනවත් එක්කම ක්‍රිස් අර අත අතාරලා දානවා. අත්තේ වැදුරු 3 ෆින්ගර් කෑ ගහගෙන පල්ලෙහාට වැටෙන විදිය මෙන්න මේ විදියට පෙන්නනවා. මෙයාලගේ එක්කෙනෙක් බිම වැටුණු තරහට අනෙක් විකෘතිකයෝටත් දැන් හොඳටම තරහ ගිහිල්ලා තියෙන්නේ. ඔන්න මේ වෙලාවේ ක්‍රිසුයි ජෙසි ගහ දිගේ ගිහිල්ලා වෙනත් ගහකට මාරු වෙලා එතනින් පැන ගන්නවා. මෙයාලා ඊළඟට ඉස්සරහට යද්දී දියැලක් එක්ක ගල් ගුහාවක් හම්බ වෙනවා. මෙයාලා එතන නැවතෙනවා. ඔන්න මෙයාලා මෙතනින් බලන් ඉද්දිම විකෘතිකයෝ තුන්දෙනා කැලේ හැමතැනම මේ දෙන්න හොයන විදියත් අපිට පෙන්නනවා. අර ගහින් වල 3 ෆින්ගර්ත් ඇත්තට මැරිලා නැහැ. මං කලින්ම කිව්වනේ උන්ට වේදනාව කියන එක දැනෙන්නේ නැහැ කියලා. ඔන්න විකෘතිකයන්ට මෙයාලව මග ඇරලා යනවා මෙතනදී. ඔන්න ක්‍රිසුයි ජෙසි රෑ පහන් කරන්න තෝරගන්නේ මේ දියාල ළඟ තියෙන ගල් ගුහාව. මෙතනදී ජෙසි කියනවා ක්‍රිස්ට මෙයාලා කට්ටිය මෙහි ආපු ඇත්තම හේතුව ගිය සිකුරාදා මම ගෙදර එනකොට මට පණිවිඩයක් ලැබුණා මම යාළුවලා හිටපු කෙනාගෙන් මගේ වෙන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඒක මගේ යාළුවා පස්සේ දැනගත්තා. මෙයාලා තමන්ගේ වැඩ නවත්තලා දාලා මට මේක අමතක වෙන්න ටිකක් විනෝද වෙන්න තමයි මේ ගමන එක්කන් ආවේ. ඒ වගේ හොඳ යාළුවෝ ටිකක් තමයි එයාලා. දැන් යාලා කවුරුත් ජීවතුන් අතර නැහැ කියලා. ක්‍රිස් මේ වෙලාවේ ජෙසි ඒක ඔයාගේ වරදක් නෙවෙයි කියලා ජෙසිගේ හිත හදන්න උත්සාහ කරනවා. ඔන්න මේ දෙන්න මෙතන තමයි එදාර පහන්. ඔන්න මෙයාලා ඇහැරෙන්නේ විකෘතිකයෙක් ඇවිත් මෙයාලව මරන්න එන භයානක හීනයකුත් එක්ක. ඇත්තට විකෘතිකයෙක් ඇවිල්ලා නැහැ. හීනෙන් තමයි ජෙසි විකෘතිකයව දැකලා තියෙන්නේ. දැන් ඔන්න හොඳටම උදේ වෙලා. ඔන්න මෙයාලා නැගිටලා ඉස්සරහට ඇවිදගෙන යන්න පටන් ගන්නවා කැලෑව දිගේ. මේ අතර ටිකක් දුර ඇවිදගෙන යද්දි මෙයාලා දකිනවා තාරපාරක්. මෙයාලා දැන් ඉන්නේ කැලේ තියෙන කන්දක් උඩ. තාරපාර තියෙන්නේ පහළ. මේ දෙන්න අපි ඉක්මනට පහළට යමු කියලා කියනවත් එක්කම එයාලා ළඟ තිබ්බ ගහට පොරවක් ඇවිල්ලා වදිනවා. මේ වෙනකොටත් විකෘතිකයෙක් මෙයාලව දැකලා තියෙන්නේ. විකෘතිකයා ඇවිල්ලා ක්‍රිස්ට පහර දීලා මෙයාලව පල්ලෙහාට තල්ලු කරලා දාලා ජෙසිවත් උස්සගෙන මෙතනින් යන්න යනවා. පහළට වැටෙන ක්‍රිස්ට පේනවා තාරපාර දිගේ පොලිස් ජීප් රථයක් මේ පැත්තට එනවා. මෙයා දුවලා ගිහිල්ලා මේක නවත්ත ගන්නවා. මේක ඇත්තටම අර නිරීක්ෂණ කුළුණින්දා මෙයාලා දුන්න පණිවිඩයට මෙයාලා ගැන හොයලා බලන්න යපු පොලිස් නිලධාරියා තමයි මේකේ ඉන්නේ. පොලිස් නිලධාරියා වාහනයෙන් බැහැලා අහනවා ඔයාලා ගැන හොයලා බලන්න තමයි මම ආවේ. මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. හැබැයි ක්‍රිස්ට ලොකු දෙයක් කියන්න වෙන්නේ නැහැ.
මොකද ඈත හැංගිලා ඉන්න විකෘතිකයෙක් ඊතලයකින් මේ පොලිස් නිලධාරියාගේ ඇහැ හරහා විදලා මේ පොලිස් නිලධාරියාත් මාරලා දානවා. ඉක්මනින්ම ක්‍රිස් මේ වාහනය අරන් පැනලා යන්න උත්සාහ කරත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද වාහනේ යතුරු මැරුණ පොලිස් නිලධාරියා ළඟ. ක්‍රිස් ඉක්මනින්ම වාහනේ බැහැලා කැලෑවේ හැංගෙනවා. මොකද විකෘතිකයා මේ වෙනකොට ජීප් එක පැත්තට එන ගමන් තමයි ඉන්නේ. විකෘතිකයාවෙත් වටපිට හොඳට බලලා පොලිස් නිලධාරියා ළඟ තිබෙ යතුරත් අරගෙන පොලිස් නිලධාරියාගේ බොඩි එකත් ඒ වාහනේටම දාගෙන යන්න හදනකොට ක්‍රිස් ඉක්මනින්ම පල්ලෙහා ජීප් එකේ පහළ කොටස එල්ලෙනවා. දැන් මේ ජීප් එක විකෘතිකයා අරගෙන යන්නේ උන් අර ජීවත් වෙලා තියෙන පරණ ගෙදරටම තමයි. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ ජෙසීව. ජෙසී මේ වෙලාවේ ගේ ඇතුලේ බැඳලා දාලා තියෙන්නේ. දැන් වන්නයි මෙයාව මාරලා දාන්නයි හදන්නේ. හැබැයි මේ වැඩේ ඇත්තටම සාර්ථක වෙන්නේ නැහැ. මොකද සෝටූත් කියන විකෘතිකයා මේ වෙලාවෙම හරියට පොලිස් නිලධාරියාගේ බොඩි එකත් අරගෙන ජීප් එකෙන් මෙයාලගේ ගෙදරට එනවා. ඉතින් වන්නයි සහ සෝටූත් කියන විකෘතිකයෝ දෙන්න එකතු වෙලා පොලිස් නිලධාරියාගේ බොඩි එක ගේ ඇතුළට ගන්න අතරේ වාහනේ පහළ එලිලා ආපු ක්‍රිස් එතනින් එළියට එනවා. හරිම අවස්ථාව වෙනකන් ජෙසිව මෙතනින් බේර ගන්න හැංගෙනවා. ඔන්න වන්නයි පොලිස් නිලධාරියාගේ සිරුර මේ වෙනකොටත් කෑලි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජෙසී පැත්තට පීයක් අරගෙන මෙයාවත් මරලා දාන්න එනකොට පීයේ බෙල්ලට ලං කරනවත් එක්කම ගෙදර දොර ළඟ එකපාරටම ගිනි ගන්නවා. මේක බලන්න ඉක්මනට වන්නයි ඒ පැත්තට යන ගමන් ඉන්නේ. ක්‍රිස් මේ වෙලාවේ අර පොලිස් නිලධාරියාගේ ජීප් එකේ නැගලා එකපාරටම දොර කඩාගෙන ඇතුළට එනවා. ඒත් එක්කම උන්ගේ ආයුධයක් පාවිච්චි කරලා එක විකෘතිකයට ඇනලා ඌව බිම දාන. ක්‍රිස් ඊළඟට කෙලින්ම යන්නේ ජෙසී ගාවට. ඉක්මනින්ම ජෙසීගේ අත් කකුල් ගැට ගහපුව ලියන්න ක්‍රිස් උත්සාහ කරනවා. හැබැයි ඔක්කොම ලියන්න වෙන්නේ නැහැ. මොකද එක විකෘතිකේ ක්‍රිස් වැදලා අරගෙන විසි කරලා දාලා පොරෝකින් පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් එක්ක මේ විකෘතිකයා ක්‍රිස්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කරලා මරලා දාන්න හදන්නේ. මේ වෙලාවේ ජෙසීව බාගට ලිහලා තිබ්බින්ද මෙයා අනිත් ඒවත් ලියාගෙන ක්‍රිස් බිත්තියට හිර කරන් ඉන්න විකෘතිකයව උන්ගේම ඊතලයකින් විදලා බිමට ඇදලා මරලා දානවා. ඔන්න මේ වෙලාවේ තමයි මේ සිදුවීම් එක්ක අර ගහෙන් පහට ඇදලා දාපු 3 ෆින්ගර් මෙතෙන්ට එන්නේ. මේ ගෙදර තිබ්බ ලොකු පොල්ලක් අරගෙන ක්‍රිස්ට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජෙසී ඉක්මනින්ම ගිනි ගන්න පොල්ලක් අරගෙන 3 ෆින්ගර්ට හයියෙන් පහරක් එල්ල කරනවා. මේ වෙලාවේ ක්‍රිස් ඉක්මනින්ම උන්ගේම කම්බියක් අරගෙන 3 ෆින්ගර්ගේ බෙල්ල හිර කරන අතරේ ජෙසී පොරවක් අරගෙන ඌට පහර දීලා ඌවත් ඉවරයක් කළා දානවා. දැන් ඔක්කොම ඉවරයිනේ කියලා හිතලා මෙයාලා ඉක්මනටම එළියට එන්න හදනකොට ජෙසීගේ කකුල එක විකෘතිකෙක් අහපව අල්ල ගන්නවා. දැන් මෙයාලට තේරෙනවා කොච්චර කැපුවත් කෙටුවත් මුංගව මරන්න බෑ කියන එක. ඔන්න මේ වෙලාවේ විකෘතිකයට පහර දීලා එළියට එන්න බලනකොට අනිත් විකෘතිකයන්ට පණ තියනවා. ක්‍රිස් මේ වෙලාවේ උන්ගේම තුවක්කුව ගේ ඇතුළේ තිබිලා අර ගන්නවා. ඊට පස්සේ ඉක්මනින්ම මෙයාලා දෙන්න එළියට එනවා. දැන් විකෘතිකයෝ තුන්දෙනාම මැරිලා නැහැ. හැබැයි තුවක්කුවේ තියෙන්නේ එක උණ්ඩයයි. ඔයාට මතක ඇති පොලිස් නිලධාරියාගේ ජීප් එක අරගෙන තමයි ක්‍රිස් මෙයාලගේ ගේ ඇතුළට කඩාගෙන වැදුනේ. ඉතින් තුවක්කුවේ තියෙන්නේ එක උණ්ඩයයි. මුන් තුන්දෙනාම මරන්නත් ඕනේ. ඉතින් මේ වෙලාවේදී ක්‍රිස් හරිම තීරණය ගන්නවා. මෙයා මේකේ තියෙන අන්තිම උණ්ඩෙන් මේ ගේ ඇතුලේ ගෙඩි ගන්න ගමන් තියෙන පොලිස් නිලධාරියාගේ ජීප් එකේ පෙට්‍රල් ටැංකියට තියලා දානවා. ඔන්න ඒ නිසා විකෘතික තුන්දෙනාත් එක්ක මුළු ගෙදරම බ්ලාස්ට් වෙලා යනවා. ඔන්න ක්‍රිසුයි ජෙසී විකෘතිකයන්ගේම වාහනේ අරගෙන මේ කැලෑවෙන් එළියට එන්න පටන් ගන්නවා. මෙයාලා මුලින්ම අර ගෑස් ස්ටේෂන් එක පැත්තට තමයි යන්නේ. මේ වාහනේ දැක ගමන් අර වයසක ටිකක් මෝඩ පෙනුමක් තියෙන මිනිස්සයා ඉක්මනින්ම මේ ගෑස් ස්ටේෂන් එකේ දොර වහලා දානවා. ඔයාලට මතක ඇති අර මේ මිනිස්සයා ක්‍රිස් මුලින්ම ගෑස් ස්ටේෂන් එකට එනකොට හිටපු කෙනාම තමයි. ඇයි අතන මේ වාහනේ දැකලා මේ මිනිස්සයා ගෑස් ස්ටේෂන් එකේ දොර වහලා දැම්මේ? විකෘතිකව මේ මිනිස්සයා අල්ලගන්න එනවා කියලා හිතලාද? නැත්තම් එහෙම නැත්තම් විකෘතිකොත් එක්ක මේ මිනිස්සයාට මොනවා හරි යටි සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නය ඔනාට බ්‍රොන්ටන් ඊළඟ මූවි එකේදී විසඳ ගන්න පුළුවන්. කොහොමුණත් ඔන්න ක්‍රිස් වාහනයෙන් බැහැලා ගෑස් ස්ටේෂන් එකට ඇවිල්ලා මේකේ අලවලා තිබ්බ මේ මැප් එක ඉරලා දානවා. ඒ කරලා දෙන්නම වාහනයට නැගලා මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඔන්න ඔය විදිහ අවසානයක් තමයි බ්‍රොන්ටන් 1 මූවි එකේ තියෙන්නේ. ඉතින් මොකද ඔයා හිතන්නේ මේ මූවි එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එහෙනම් බ්‍රොන්ටන් දෙවෙනි මූවි එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.